බාසයි මයි YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. සයිඩ් බෝඩ් එකක් හදන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේ වීඩියෝ එක බලන ඔයාලා අවසානයේදී subscribe පාරකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයාලට දැන් පේනවා ඇති අපි බෝඩ් එකක් අඩිය බෝඩ් වල size කරගන්නවා. මේකෙදී අපි කැපුම් මිර ඇඳගන්න පාවිච්චි කරලා තියෙන්නේ 2 අඟලේ බොක්ස් බාර් එකක්. මේකට මට්ටම් ලීයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට size කරගත්ත අඩිය බෝඩ් එකක් අරගෙන ඒක එක පැත්තකට සීම් එක සමාන වෙන පරිදි 2x2 කෑල්ලක් රඳව ගන්නවා. මේ විදිහට 2x2 කෑල්ල සම්බන්ධ කළාට පස්සේ 2x2 කෑල්ල තියෙන පැත්තේ ඉඳන් දුර වෙනල ඉවරලා ඇන තියා ගැනීමක් සිද්ධ කරනවා. මේ තියාගන්න ඇන සම්පූර්ණයෙන්ම බෝඩ් එකට கிඳා බහින්නම ගහන්නේ නැහැ. ඒ විදිහට ඇන තියාගන්න හේතුව තමයි සයිඩ් බෝඩ් එක බොටම් එකට තියලා ඇන ගහද්දි සයිඩ් බෝඩ් එකේ ලෙවල් එක එකම මට්ටමකට තියාගන්න. ඒ විදිහට ඇන තිබ්බාම සයිඩ් බෝඩ් එක බොටම් එකට තියලා ඇන ගහන කෙනාට පහසුවෙන් ආධාරකයක් නැතුව ඇන ගහ ගන්න පුළුවන්. සයිඩ් බෝඩ් එක සම්බන්ධ වෙන ආකාරය මේ වීඩියෝ එකේ ඉස්සරහින් ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට අඟල් 9.5න් අපි බෝඩ් එකේ ඇන තියාගන්නවා. බෝඩ් එක බොටම් එකට හයි වෙන්නේ මෙන්න මේ විදිහට. පේනව නේද ඇන ගහන විදිය. මේ ගහන ඇනේ වදින්නේ අපි කලින් හදාගත්ත බොටම් එක තියෙනවනේ. ඒ බොටම් එකට හයි කරගත්ත 2x2 කෑල්ල.